සුබම සුබ දවසක් වෙන්න කියලා මගේ යාළුවෝ හැමෝටම මම හරිම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ගෙනාව වීඩියෝ එකත් හරිම විශේෂ වීඩියෝ එකක්. අද මම කතා කරන්න යන්නේ ඔයාගේ මුදල් පසුම්බිය මුදල් රැකින විදියට තියාගන්න විදිය වගේම ඔයාලට මුදල් ආකර්ෂණය වැඩි වෙන රහස් කීපයක් ගැන. ඉතින් මේ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා මම ඔයාලට හරිම ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් පළවෙනියටම ඔයා මුදල් රැක ගන්න නම් සහ ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න නම් ඔයාගේ මුදල් පසුම්බිය අනිවාර්යයෙන්ම පිළිවෙලට තියා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මුදල් පිළිවෙලට තියාගන්න ඔයාට පුළුවන් ඔයාගේ මුදල් පසුම්බියේ පොඩි නෝට්ටු ඉඳලා ලොකු නෝට්ටු වෙනකම් පිළිවෙලට මුදල් අසුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර නෝට්ටු දිගෑරලා සමහර නෝට්ටු නවලා දාගන්නේ නැතුව ඔක්කොම නෝට්ටු දිගෑරෙන විදිහට ඔයාට පිළිවෙලට අසුර ගන්න පුළුවන් නම් ඔයා දන්නවද ඔයාට ධන ආකර්ෂණය ඉතාම වැඩි. ඒ වගේම තමයි දෙවෙනි රහස විදියට මම ඔයාලට කතා කරන්නේ පිරිසුදු ඔයාගේ මුදල් පසුම්බිය තියාගන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා වෙළඳ සැල් වලින් ගන්න බිල් වර්ග නැත්තම් බස් එකේ ඔයාට හම්බෙන ටිකට් මේ දේවල් ඔක්කොම ඔයත් මුදල් පසුම්බිය පුරවගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ධන ආකර්ෂණය නම් ඉතාම අඩුයි. ඉතින් ඒක ආදා ගන්න ඔයා ඒව අයින් කරලා දිනපතා ඔයාගේ මුදල් පසුම්බිය පිරිසුදු කරලා ඒක හරිම ලස්සනට තියාගන්න. ඉතින් මේකෙන් ඔයාගේ ධන ආකර්ෂණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා වගේම ඔයාගේ මුදල් පසුම්බියේ මුදල් රැඳෙන ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඊළඟට තුන්වෙනි රහස විදියට මම ඔයාලට මේ මුදල් පසුම්බියට ගැලපෙන වර්ණ ගැන තමයි කතා කරන්නේ. මුදල් පසුම්බියක් ඔයා භාවිතා කරනකොට මේකට ටිකක් තද පැහැති වර්ණ භාවිතා කරනවා නම් මුදල් රැකෙනවා කියන එක මේ ලෝකයේ බොහෝ රටවල පිළිගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් තද වර්ණ තියෙන මුදල් පසුම්බි භාවිතා කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට රතු පාට, ඒ වගේම කළු පාට, තද දුඹුරු පාට, ඒ වගේම තමයි මෙරුන් පාට මෙන්න මේ වගේ වර්ණක තියෙන මුදල් පසුම්බියක් තෝරගන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම මුදල් ආකර්ෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ හොඳ කෙම් ක්‍රමයක් ගැන. මේක තමයි හතරවෙනි රහස. ඔයාට පුළුවන් රතු පාට තියෙන කොලයක් චූටිවට නමලා ඔයාගේ පර්ස් එකේ එක පොකට් එකකට දාලා තියාගන්න. මේකෙදි ඔයාට රතු පාට කොලයක් නැතත් ඔයාට රතු පාට කරපු කොල කෑල්ලක් උනත් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් පස්වෙනි රහස විදිහට මම ඔයාලට කියලා දෙනවා විශේෂ දෙයක්. ඒ තමයි මුදල් එකම තැන නැතුව ඔයාට පොකට් කීපයක මුදල් දාගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට දවසකට අදාළ මුදල් ප්‍රමාණය ඔයා එක පොකට් එකකට දැම්මට ඔයා ගාව තියෙන වැඩි මුදල් ප්‍රමාණය අමතර මුදල් ප්‍රමාණය ඔයාට අනිත් පොකට් එකකට දාලා ඒක ලස්සනට ඒකේ දාලා තියන්න පුළුවන්. ඉතින් ඒකිනුත් ඔයා දන්නවද ඔයාගේ මුදල් හොඳට කළමනාකරණය වෙලා ඔයාගේ ධන ආකර්ෂණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඉතින් ඊළඟ රහස තමයි ඉරුණු පසුම්බි භාවිතා කරන්න එපා. මේ ඉරුණු පසුම්බි භාවිතා කරනවා නම් ඔයාගේ ධන ආකර්ෂණය ඉතාම අඩු බව ඔයා පිළිගන්නවද? හේතුව තමයි ඔයාගේ මුදල් පසුම්බිය කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ අත්‍යවශ්‍යම වෙන මුදල් කියන දේ රකින්න අපි භාවිතා කරන දේ. ඉතින් ඒක පිරිසුදුව ලස්සනට තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මුදල් ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ මුදල් පසුම්බියත් ඉරි තැලිලා මේ වෙලාවේ ඉරිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පොඩි මුදලක් වැය කරලා අලුත් මුදල් පසුම්බියකට මාරු වෙන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟට ටිප් එකක් විදිහට මම ඔයාලට කියන්නේ විශේෂම සහ අවසානම කෙම් ක්‍රමය. මේකට ඔයා භාවිතා කරන්න ඕනේ කුරුඳු කුඩු වගේම කරාමු නැටි කුඩු චුට්ටක්. ඔයාට මේකෙන් කරාමු නැටි කීපයක් අරගෙන සහ කුරුඳු පොතු කැබැල්ලක් අරගෙන මේක හොඳින් කුඩු කරලා මේක පවුඩර් එකක් බවට පත් කරගන්න. ඊට පස්සේ පොඩි කොළ කෑල්ලක් අරගෙන මේ පවුඩර් එක මේකට දාලා ඒක නමලා ඔයාට පුළුවන් රතු පාට නූලකින් ගැට ගහලා ඔයාගේ මුදල් පසුම්බියේ තියාගන්න. ඉතින් මාස 3න් තුරට ඔයාට මේක අලුත් කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ මුදල් පසුම්බිය මුදල් රැඳෙනවා වගේම ඔයාට ධන ආකර්ෂණය වීමත් අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් මුදල් කියලා කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මුදල් රැක ගන්න ඔයා මුදල් වලට ගරු කරන්න සහ ඔයාගේ මුදල් පසුම්බියට ගරු කරන්න ඒ වගේම මුදල් වලට ගරු කරන්න අනිවාර්යයෙන්ම හුරු වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ධන ආකර්ෂණය ලැබෙනවා. ඉතින් මේ දේවල් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵල තියෙනවා. ඔයාට වෙනදට වඩා ඔයාගේ මුදල් ඉතුරු වීමක් වගේම ඔයාට මුදල් ලැබෙනවා වගේම මුදල් හොඳින් කළමනාකරණය කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් මේ ප්‍රතිඵල ඔයත් බලලා අනිවාර්යයෙන්ම මට මේක කියන්න වගේම මගේ channel එකත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා.